ඔයාත් රෑට නිදාගන්නේ නැතුව පෑ ගණන් නැඳේ එහාට මෙහාට පෙරලෙන කෙනෙක්ද. එහෙම නැත්නම් උදේට ඇහැරෙද්දී මාරම මහන්සියකින් නැගිටින කෙනෙක්ද. ඇත්තටම අපේ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයටත් හොඳ නින්දක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කිසිම බෙහෙතක් නැතුව ස්වභාවිකව සුවබර නින්දක් ලබා ගන්න ඔයාලට කරන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් ගැනයි. ලොවම එක මිටට පළවෙනි දේ තමයි ඩිජිටල් විරාමය. අපි හුඟක් දෙනෙක් කරන්නේ නින්ද යනකම්ම ෆෝන් එක පාවිච්චි කරන එක. මේ ෆෝන් එකෙන් නිකුත් වෙන බ්ලූ ලයිට් එක, ඒ නිල් ආලෝකය නිසා අපේ මොළයට හිතෙන්නේ තවමත් දවල් කාලය කියලා. ඒ නිසා නින්දට යන්න අවම වශයෙන් විනාඩි 30කට කලින්වත් ෆෝන් එක හෝ ටැබ් එක පැත්තකින් තියන්න පුරුදු වෙන්න. දෙවැනි කාරණය තමයි ඔබේ නිදන කාමරය. කාමරය ඇතුලේ තියෙන අධික රස්නය සහ අනවශ්‍ය ශබ්ද නින්දට ලොකු බාධාවක් වෙන්නට පුළුවන්. පුළුවන් තරම් කාමරය අඳුරුව තබාගන්න වගේම වාතාශ්‍රය හොඳින් ලැබෙන විදිහට සකස් කරගන්න ඔබ පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම තමයි නිදාගන්නකොට සැහැල්ලු ඇඳුමක් ඇඳීමත් මෙතනදී ඉතාමත්ම වැදගත් වනවා. තුන්වන කාරණය තමයි අපි ගන්න ආහාර. රෑට අධික ලෙස තෙල් සහ සීනි සහිත ආහාර ගන්න එක ටිකක් සීමා කරන්නට ඕනේ. ඒ වගේම තමයි හවස් වුණාට පස්සේ තේ සහ කෝපි පානය කිරීමෙන් වැළකෙනවා නම් ගොඩක් හොඳයි. කෝපි පානය පිළිබඳව මම වෙනම වීඩියෝ එකක් මගේ channel එකේ කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි කෝපි හෝ තේ බොනවා වෙනුවට මද උණුසුම් කිරිවීදුරුවක් වගේ දෙයක් ඔබ නිින්දට පෙර පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. හතරවෙනි දේ තමයි වෙලාවට වැඩ කිරීම. හැමදාම එකම වෙලාවකට නින්දට යන්න සහ එකම වෙලාවකට අවදි වෙන්න ඔබ උත්සාහ කරනවා නම් ඒ ඉතාමත්ම යහපත් පුරුද්දක්. එතකොට ඔබේ ශරීරය නියමිත වෙලාවට නින්ද සඳහා ඉබේම සූදානම් වෙනවා. නිවාඩු දවසකට වුණත් මේ වෙලාව වෙනස් නොකර කරනවා නම් ඒ ඉතාමත්ම වටිනවා. අවසාන කාරණය තමයි ඉතාමත්ම වැදගත් දේ. ඒ තමයි ඔබේ මානසික නිදහස. දවස පුරා තිබුණු ප්‍රශ්න ගැන හිත ඉන්නේ නැතුව නින්දට කලින් විනාඩි 5ක්වත් සිත සැහැල්ලු කරන භාවනාවක් හෝ හොඳ පොතක්, කියන්නේ වැදගත් දෙයක් ඇති පොතක් කියවන එකත් ඉතාමත්ම වැදගත්. එයින් ඔබේ සිත සැහැල්ලු වෙනවා වගේම ඔබට නින්ද ඉබේම ලැබෙනවා. ඉතින් මේ සරල පුරුදු අද ඉඳලම අත්හදා බලන්න. ඔබේ සෞඛ්‍ය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න මේ වීඩියෝ එක උදව් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම සෞඛ්‍ය සම්පන්න දේවල් කියා දෙන වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.